අද දින මම තවත් වීඩියෝ එකක් දානවා. ඒ තමයි ඇත්තටම බුලත් පිට දුම්කල බුලත් හුණු අර්ධමුංගු එනසාල් මේ සියලුම දේවල් දාලා තමයි මේ විට හැදුවේ. ඉතින් මේ පොලිසිය මේ මහත්තයා කියන ටික තමයි මේ දාන්නේ. ඉතින් අපිට දුම්කල අපේ රටේ වවනවා. අපේ රටේ දුම්කල වවන්නේ මම දැන් කුරුණෑගලින් එහා පැත්තේ දුම්කල වවන පළාතක් තියෙනවා. එතකොට එහෙනම් අපිට කරන්න තියෙනවා මේ රට ඇතුලේ මේ දුම්කල විතරක් කියලා නෙමේ මේ දුම්කල විතරක් නෙමේ කරන්න ඕන බීඩි සිගරට් මේ සියලුම දුම්කලනේ. එතකොට මේ බීඩි සිගරට් කියන සියලුම දුම්කල කියන්නේ ඒ සියලුම දේවල්ට නීතිය ගේන්න ඕන. ඒක තමයි මේකට නීතිය කියන්නේ. මේක තමයි රටට හරියන නීතිය. මේක අකුරට ඉෂ්ට කරන්න ඕන නම් අකුරට රජයේ ඉන්න රජය හරහට ගිහිල්ලා මිනිස්සුන්ට කෙලින්ට යන්න කියනවා. රජයේ හරහට ගිහිල්ලා මිනිස්සුන්ට කෙලින් යන්න කියනවනම් රජයේ පේල්. ඉතින් මම කියනවා මේ දුම්කල විතරක් නෙමෙයි එහෙමනම් සිගරට් බීඩි සියලුම දුම්කල වර්ග රටෙන් ඒ නීතියට යටත් කරලා ඒක නවත්තන්න. ඒ නවත්තුවොත් තමයි මේ රටේ හරි නීතිය අපේ රටට ඇත්තටම තියෙන්නේ. එහෙම නැත්නම් මේ රට කවදාකවත් හදන්න බෑ. මොකද රජය හරහට ගිහිල්ලා මිනිස්සුන්ට කෙලින් යන්න කියනවා නම් ඒක ඉතින් sorry.com තමයි. එහෙමනම් රටට නීතියක් ගේන්න ඕන නම් ඒ නීති හරියට ක්‍රියාත්මක කරන මිනිස්සුන්ට පහදලා දෙන්න ඕන. මුඛ පිළිකාද අර පිළිකාද නෙමෙයි. මේ රටේ අපි දුම් වැඩි පාවිච්චි කරන්නේත් නැහැ. මුලත් විතර පාවිච්චි කරන්නේත් නැහැ. දුම්කල සහිතව. එහෙනම් කඩවල වලට කියන්න හුණුත් එපා කියන්න. හුණු වලිනුත් පිළිකා හැදෙනවා. හුණු පිළිකා හැදෙනවා. හුණු වලින් හක්ක පිච්චෙනවා. තොල්පඩවල පිච්චෙනවා. එතකොට එතන පිළිකා හැදෙන්නේ මේ දුම්කල වලින් විතරද? නෑ හුණු වලින් හැදෙනවා. එහෙනම් හුණුයි දුම්කලයි දෙකම අයින් කරන්න. අයින් කරලා බීඩි සිගරට් තානම් කරුවා. ඊට පස්සේ පුවකුයි බුලතුයි විතරයි. අන්න රටේ නීතිය. මෙන්න මහාධිකරණයට තියෙනවා. ශ්‍රේෂ්ඨ අධිකරණයට තියෙනවා මෙන්න. ජනාධිපතිට තියෙනවා. අන්න මේක තමයි නියම නීතිය. එහෙනම් මේ ක්‍රියාත්මක කරන්න. අපි කියන්නේ ක්‍රියාත්මක කරනවා නම් මේ රටේ නීතිය අකුරට ක්‍රියාත්මක කරුවොත් විතරයි මේ රට ගොඩ ගන්න පුළුවන්. හැබැයි මම තවත් ඉදිරියට මේ ගැන එක දානවා. ඒ වීඩියෝ වලට ඔබ කැමති නම් මේවා බලලා මේවට ලයික් කරලා මායික එක්කහුව වෙලා මේ රට ගොඩ ගන්න වැඩපිළිවෙලක් අපි හදන්න. සියලුම දෙනා එක්කහුව වෙලා අපි මේ විවෘත වේදිකාවෙන් අපි නිර්මාණය අපි ජනාධිපතික තරහ නැහැ. එන ජනාධිපතියට එක්ක තරහක් නැහැ. හිටපු ජනාධිපතියට එක්ක තරහක් නැහැ. හැබැයි අපිට තියෙන මේ රට එක තැනකට අරගෙන මේ මිනිස්සු මේ රත්තරම් මිනිස්සු ටික ජීවත් කරවන්නේ කොතනද ජීවතුන් අතර තියාගන්නේ කොහොමද කියන ගැන තමයි අපි මේ හැමෝම කල්පනා කරන්නේ. මොකද මේ රටේ ඉන්න මේ මිනිස්සු ටික මැරිලා ගියොත් මේ මිනිස්සුගේ හිර කූඩු වලට ගියොත් මේ රට තව අවුරුදු 10ක් 15ක් යන මේ රටේ ඉන්න වයසක මිනිස්සු ටික විතරයි මේ එළියේ ඉන්නේ. අර තරුණයෝ ටිකම හිරේ. එහෙම නැත්නම් මේ මිනිස්සු මරලා මොනවා හරි කරලා දානවා. ඒක හන්දා මේ රටේ ජනතාව රැක ගන්න අපි සියලු දෙනාම එක්කහුවෙමු කියන එකෙන් තමයි මම මේ වීඩියෝ එක දැම්මේ. එහෙනම් මෙන්න මේ නම්බර එකට කතා කරන්න අපි එක්කහුවෙමු 074යි 34යි 19යි 504 නම්බර එකට කතා කරන්න. මේ රට ගොඩ ගන්න මේ රට ආදරේ තියෙන මිනිස්සු අපිට කතා කරන්න. අපි කතා කරලා එක්කහුව වෙලා අපි ඉන්න කොයි ජනාධිපතිවරයා හිටියක් කමන්නේ මේ රටට මේ යහපතක් කරගන්න අපි එක්කහුවෙමු කියන ඉල්ලීම සියලු දෙනාගෙන්ම කරනවා. ඉතින් සියලු දෙනාට මේ රටට ජයෙන් ජය වෙන්න කියලා ඉතින් අපි එක්කවලා මේ රට ගොඩ ගනිමු.